අයුබෝවන් අද ඇත්තටම කතා කරන්න ඕනේ කියලා හිතුණා උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය මාලාවේ ඇතුලේ ඉගෙන ගන්න තියෙන අතත්්‍ය සංනිවේදනය කියන එහෙම නැත්නම් virtual communication කියන මාතෘකාව ගැන ටිකක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. කවුරු හරි දරුවෙක් අතත්්‍ය සංනිවේදනය ගැන තොරතුරු හොයන දරුවෙකුට මම හිතන්නේ වැදගත් වෙන කරුණු ටිකක් අද මේ වීඩියෝ එකෙන් ඔබට ලැබෙයි කියලා හිතනවා. එතකොට අපි දන්නවා තුන්වෙනි පාඩම මූලික සංනිවේදන වර්ග ස්වරූප සහ ආකෘති කියන පාඩම යටතේ තමයි අතත්්‍ය සංනිවේදනය කියන පාඩම් මේකකේ ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඒ යටතේ ඔබ සංනිවේදන වර්ග කියලා දරුවනේ ඉගෙන ගන්නවා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය, අන්තර් පුද්ගල සංනිවේදනය, සමූහ සංනිවේදනය, මහජන සංනිවේදනය, ජන සංනිවේදනය සහ සංනිවේදන වර්ගයටතේ අතත්්‍ය සංනිවේදනය කියන කොටස පාඩම් කොටස ඔබට ඉගෙන ගන්න තියෙනවා තුන්වෙනි පාඩමේදී හමු වෙනවා. එතකොට මේ පාඩම් මේකක යටතේ ඔබ ඉගෙන ගන්නවා අතත්්‍ය සංනිවේදනයේ ස්වභාවය සහ ක්‍රියාවලිය කොයි වගේද සහ අතත්්‍ය සංනිවේදනයේ විශේෂතා මොනවද කියන කරුණ ගැන වගේම අතත්්‍ය සංනිවේදනයේ අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියන කාරණාව මේ අතත්්‍ය සංනිවේදනය කියන පාඩම් මේකක යටතේ ඔබ ඉගෙන ගන්නවා. එතකොට කොයි කාලෙද මේ සංනිවේදන වර්ගය අපිට සුලභව දකින්න ලැබෙන්නේ. එතකොට 20 වන සියවස කියන්නේ ලෝකයේ තුල ගෝලීය ප්‍රවණතා ඊට පස්සේ ඔය තාක්ෂණික ක්‍රියාවලීන් නිසා ජනමාධ්‍ය ආකෘති සහ අන්තර්ගතය වෙනස් වීම වලට භාජනය වෙච්ච යුගයක්. එතකොට එහෙම ආපු ගමන් මාර්ගයේ ඇතුලේ තාක්ෂණික වර්ධනයේ සහ විකාශයේ ඇතිවෙච්ච ප්‍රතිඵලයක් විදිහට අතත්්‍ය සංනිවේදනය එහෙම නැත්නම් virtual communication කියන කොටස ලෝකයට එනවා දරුවනේ. හරි එතකොට මොකක්ද සරලවම ගත්තොත් පුතේ අතත්්‍ය සංනිවේදනය කියලා කියන්නේ? අතත්්‍ය සංනිවේදනය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ දරුවනේ පරිගණකය මැදිහත් සංනිවේදනය. පරිගණකය මැදිහත් වෙලා අපි සිද්ධ කරන සංනිවේදනය අතත්්‍ය සංනිවේදනය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අතත්්‍ය සංනිවේදනයේ ප්‍රධාන සංරචකය මොකක්ද? අතත්්‍ය සංනිවේදනයේ ප්‍රධාන සංරචකය හැටියට අපි හඳුනාගන්නේ අන්තර්ජාලය. හරි. එහෙනම් අතත්්‍ය සංනිවේදනයට අයත් වෙන දේවල් මොනවද? කෙටි ප්‍රශ්න වලටත් තවත් දේවල් එක්ක මේ මම දැකලා තියෙනවා පේපර්ස් වල තියෙනවා. අතත්්‍ය සංනිවේදනයට අයිති වෙන දේවල් මොනව හැටියටද අපිට හඳුනා ගන්න පුළුවන් මොනවද? විද්‍යුත් තැපෑල, ඊට පස්සේ වීඩියෝ සම්මන්ත්‍රණ, එම් සෝෂල් නෙට්වර්කින්, එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවි, ඊට පස්සේ අපි කරන සියලුම ආකාරයේ ඔන්ලයින් චැටින්, එහෙම නැත්නම් මාර්ගගත කතා බහ වගේම ජංගම දුරකථන හරහා ලබා දෙන සංදේශ වර්ගත් පුතේ අතත්්‍ය සංනිවේදන යට අයත් වෙන දේවල් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අතත්්‍ය සංනිවේදනය කියලා කියන්නේ පරිගණකය මැදිහත් සංනිවේදනය කියලා මම කිව්වා අන්තර්ජාලය මූලික කරගෙන තමයි අතත්්‍ය සංනිවේදනය කියන එක සිද්ධ වෙන්නේ කියලා කිව්වා. ඒ කරුණු ටික ඔබට දැන් මතක තියෙනවා. එතකොට virtual කියන ඉංග්‍රීසි වචනේ සිංහල අර්ථය මොකක්ද? මලලසේකර ශබ්දකෝෂයට අනුව virtual කියන ඉංග්‍රීසි වචනේ සිංහල අර්ථය තියෙන මලලසේකර ශබ්දකෝෂයට අනුව තියෙන්නේ නාමිකව නොවුවද ප්‍රායෝගිකව අතාත්විකව මවන ලද අතත්්‍යතාව කියන අර්ථ තමයි මලලසේකර ශබ්දකෝෂයේ virtual කියන වචනයට ඉංග්‍රීසි වචනයට සිංහල අර්ථ දැක්වීම දක්වලා තියෙන්නේ. ඊට අමතරව ඔබේ විෂය නිර්දේශය ඇතුලේ තවත් නිර්වචනයක් තියෙනවා. ස්වීඩනයේ උමයා විශ්වවිද්‍යාලයේ නිර්වචනය අතත්්‍ය සංනිවේදනයට දක්වලා තියෙන නිර්වචනයත් ඔබේ විෂය නිර්දේශයට අන්තර්ගත වෙලා තියෙනවා. යනුව නව තොරතුරු තාක්ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විතව හෝ අචේතනිකව හෝ අන්තර්ගතයන් අභිප්‍රායන් ක්‍රියාකාරීන් විද්‍යමාන වීමට විපරීත වීමට ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු සංනිවේදනයන් සහ ක්‍රියාකාරකම් සංනිවේදනයන් වේ කියලා දක්වලා තියෙනවා. එහෙමනම් මම කිව්වා වගේ 12 13 ශ්‍රේණි අතත්්‍ය සංනිවේදනයේ මේ විෂය නිර්දේශ කොටස ඇතුලේ ඔබට නිර්වචන දෙකක් සපයලා තියෙනවා. එකක් තමයි මම දැන් කියපු ස්වීඩනයේ උමයා විශ්වවිද්‍යාලයේ නිර්වචනය. අනිත් එක තේරුම තමයි virtual කියන ඉංග්‍රීසි වචනයට මලලසේකර ශබ්දකෝෂයේ දක්වලා තියෙන අර්ථකථනය කොයි වගේද කියන එක. එතකොට දැන් පුතේ අපි ඉගෙන ගත්ත මේ අතත්්‍ය සංනිවේදනයේ තියෙන විශේෂතා මොනවද කියලා අපි දැන් බලමු. මොනවද අතත්්‍ය සංනිවේදනයේ ඔබ ඉගෙන ගත්ත අනෙක් සංනිවේදන වර්ගවලට අනුව මේක කොයි විදිහටද විශේෂ වෙන්නේ? එක කරුණක් අපිට ගන්න පුළුවන් මෙහි කාර්යක්ෂමව සංනිවේදනය කිරීමේ හැකියාව ඉතා ඉහළයි. ඒ
කොහොමද ඔන්ලයින් චැටින් ඊමේල් එහෙම නැත්නම් සෝෂල් නෙට්වර්කින් වගේ අතත්්‍ය sannivedana උපක්‍රම ඉතාම කාර්යක්ෂමව sannivedane නිරත වෙන්න පුළුවන්. ඔබ ඉගෙනගත්ත සමූහ sannivedane, ජන sannivedane, මහජන sannivedana ආදී sannivedana වර්ගවලට සාපේක්ෂව මේ ඔන්ලයින් චැටින් ඊමේල් වගේ ඒවා අතත්්‍ය sannivedane ඉතාම කාර්යක්ෂමයි. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් රට තුල මොකක් හරි ස්වභාවික ආපදාවක් සිද්ධ වුණා කියලා, හදිසි අනතුරක් සිද්ධ වුණා කියලා. එතකොට ජනමාධ්‍ය වලටත් වඩා වේගයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයෝ මේ ස්වභාවික අනතුර ව්‍යසනය ගැන තොරතුරු ජනමාධ්‍ය වලටත් කලින් දැනගන්නවා නේද? ඒ දැනගන්නේ මේ අතත්්‍ය sannivedanaye තියෙන ඉතාම කාර්යක්ෂම බව නිසා කියලා අපිට අඳුනා ගන්න පුළුවන්. අතත්්‍ය sannivedanaye මේ අනුව වේගවත්ව තොරතුරු හොමාරු කරන්න පුළුවන් කියන සුවිශේෂීතාව අඳුනා ගන්න පුළුවන්. මේ වේගවත් බවත් පුතේ කාර්යක්ෂම බව වැඩි කරන්න තවදුරටත් හේතු වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි අතත්්‍ය sannivedanaye තුල සංචිත කරලා තියෙන තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ කියන කරුණු දෙකම අතත්්‍ය sannivedanaye කාර්යක්ෂමව sannivedanaye දීම කියන අවස්ථාව තහවුරු කරන උදාහරණ වලට අපිට ගන්න පුළුවන්. දැන් විශේෂයෙන් රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ මාධ්‍යවල දක්නට ලැබෙන තොරතුරු කරණයේ වේගයට වඩා වැඩි වේගයකින් නව මාධ්‍යවල, ඒ කියන්නේ Facebook, Viber, WhatsApp වගේ නව මාධ්‍යවල තොරතුරු හොමාරු වෙනවා. එහෙනම් අතත්්‍ය sannivedanaye තියෙන එක සුවිශේෂීතාවයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් මේ කාර්යක්ෂමව sannivedanaye දීමේ හැකියාව. ඊට පස්සේ තව මොනවද මේකේ තියෙන විශේෂතා? අඩු පිරිවැයක් පුතේ අතත්්‍ය sannivedanaye සුවිශේෂතාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ පරිශීලකයන්ට ඩෙස්ක්ටොප් එකක්, එහෙම නැත්නම් ලැප්ටොප් එකක්, එහෙමත් නැත්නම් ස්මාර්ට්ෆෝන් ඩිවයිස් එකක්, එහෙම නැත්නම් වෙබ් අඩවි තාක්ෂණය තියෙනවා නම්, ඒ කියන්නේ අලුතෙන් තව පිරිවැයක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු පිරිවැයක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අතත්්‍ය sannivedanaye දීමේ හැකියාව තියෙනවා. ඒකත් අතත්්‍ය sannivedanaye සුවිශේෂීතාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. තව මොනවද අතත්්‍ය sannivedanaye තියෙන සුවිශේෂතා? ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිතව sannivedanaye යෙදීමේ හැකියාව තියෙනවා. ඔබ දන්නවා ඊමේල්, එහෙම නැත්නම් වීඩියෝ කොන්ෆරන්ස්, සෝෂල් නෙට්වර්කින්, ඔන්ලයින් චැටින් මේ කියන හැම ක්‍රමවේදයක්ම හරහා ඇස සහ කන කියන ඉන්ද්‍රියන් දෙකම ඉලක්ක කරගෙන sannivedanaye යෙදීමේ හැකියාව තියෙනවා. එතකොට අපි දන්නවා එහි ආකර්ෂණීය බව ඊටාම ඉහළයි. ඒ වගේම මේ හරහා හඬ, ඊට පස්සේ වීඩියෝ, ඡායාරූප, කෙටි පණිවිඩ මේ සියල්ලම බෙදා හැරීමේ හැකියාව තියෙනවා. තව මොනවද අතත්්‍ය sannivedanaye තියෙන විශේෂතා? ඔබ දන්නවා ඔන්ලයින් චැටින්, එහෙම නැත්නම් වීඩියෝ කොන්ෆරන්ස් මේ කියන අතත්්‍ය sannivedana ක්‍රමවේදයන් හරහා එකවර පුද්ගලයෝ රැසක් සමග sannivedanaye යෙදීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපිට ඒකත් හඳුනා ගන්න පුළුවන් අතත්්‍ය sannivedanaye සුවිශේෂතාවක් විදිහට. තව මොනවද දරුවනේ අතත්්‍ය sannivedanaye සුවිශේෂතා? දැන් අපි ගත්තොත් මහජන sannivedanaye වගේ අවස්ථාවක් ගත්තොත්, sannivedana වර්ගයක් ගත්තොත් පුතේ ශ්‍රවණාගාරයක්, එහෙම නැත්නම් ක්‍රීඩා පිට්ටනියක්, එමත් නැත්නම් සම්මන්ත්‍රණ ශාලාවක් වගේ ඉඩකඩක් අවශ්‍ය වෙනවා මහජන sannivedanaye නිරත වෙන්න. දැන් අපි දන්නවා මැතිවරණ රැලි, එහෙම නැත්නම් සංගීත සංදර්ශන මේ වගේම මහජන sannivedanaයට අයිති වෙනකොට, එතකොට අපි දන්නවා එවැනි දෙයක් ක්‍රියාකාරකමක් සංවිධානය කරන්න භෞතික වශයෙන් ලොකු ඉඩක් අවශ්‍ය වෙනවා. සමූහ sannivedanaye ගත්තත් එම යම් ඉඩක් අවශ්‍යයි. නමුත් පුතේ අතත්්‍ය sannivedanaයට මේ අපිට ඊමේල් එකක් යවන්න, ඔන්ලයින් චැටින් කරන්න, වීඩියෝ කොන්ෆරන්ස් කරන්න ඒ වගේ භෞතිකව ලොකු ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපිට අතත්්‍ය sannivedanaයේ තවත් සුවිශේෂතාවක් ඇටියට භෞතික වශයෙන් වැඩි ඉඩකඩක් අවශ්‍ය නොවීමත් අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් සුවිශේෂතාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේකේ තියෙන හරි ආරක්ෂිත බව. දැන් මම ඔබත් එක්ක කතා කරා හැමනම් අතත්්‍ය sannivedanaයේ තියෙන සුවිශේෂතා කරුණු 6ක් විතර කතා කරා. පළවෙනි එක තමයි මොකද පළවෙනියට මම කිව්වේ කාර්යක්ෂමව sannivedanaයේ යෙදීමේ හැකියාව. ඊට පස්සේ මම කිව්වා අඩු පිරිවැය. ඊළඟට කිව්වා ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිතව sannivedanaයේ යෙදීමේ හැකියාව. ඊළඟට තවත් කරුණක් කිව්වා එකවර පුද්ගලයන් රැසක් සමග sannivedanaයේ යෙදීමේ හැකියාව. තව භෞතික වශයෙන් වැඩි ඉඩකඩක් අවශ්‍ය නොවීම සහ ආරක්ෂිත බව. කරුණු 6ක් යටතේ අපි අතත්්‍ය sannivedanaයේ සුවිශේෂතා කතා කරා. ඊට පස්සේ
පස්සේ මොනවද මේ අතත්්‍ය සංනිවේදනයෙන් අපට ගන්න තියෙන ප්‍රයෝජන කියලා අපි දැන් බලමු. මේකත් අතත්්‍ය සංනිවේදනයේ පාඩම් එකක යටතේ ඔබට ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. සුවිශේෂතාව වගේම ප්‍රයෝජන. මොනවද ඇත්තටම අතත්්‍ය සංනිවේදනයෙන් අපිට තියෙන ප්‍රයෝජන? දැන් අපි හිතමුකෝ ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනෙක් නම් පුංචි බිස්නස් එකක් කරන කෙනෙක් නම් එතකොට මේ වගේ අයට අතත්්‍ය සංනිවේදනයේ ප්‍රයෝජනවත් වෙනවා නේද? දැන් අපි දන්නවා රෙදි හරි සපත්තු ස්වර්ණාභරණ මේ වගේ ඕනෑම දෙයක් ඔන්ලයින් ව්‍යාපාර කරන කෙනෙකුට WhatsApp, Viber, Facebook කරහා පාරිභෝගිකයොත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. එයාගේ ව්‍යාපාරය දියුණු කිරීම සහ මහජනයා අතරට ගෙන යාමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි දන්නවා ව්‍යාපාරික කටයුතු කාර්යක්ෂමව කරන්න අතත්්‍ය සංනිවේදනය අපිට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. තව දැන් අපි දන්නවා ව්‍යාපාරික ප්‍රජාව සඳහාම තියෙන වෙබ් අඩවි තියෙනවා නේද? ලින්ක්ඩ්ඉන් වගේ වෙබ් අඩවි ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන්ම තියෙනවා. තව මොනවද අතත්්‍ය සංනිවේදනයෙන් අපිට ගන්න තියෙන ප්‍රයෝජන? දැන් මේ ඔබ ඔන්ලයින් YouTube හරහා වීඩියෝ බලලා මේ කරන්නේ අතත්්‍ය සංනිවේදනයෙන් ඔබ ගන්නේ ප්‍රයෝජනයක්. එහෙනම් අධ්‍යාපන කාර්ය සඳහා අන්තර්ජාලය හරහා Zoom, Google Meet වගේ වේදිකාවලින් දුරස්ථව ඉගෙන ගැනීමේ හැකියාව තියෙන ඔන්ලයින් පන්ති හරහා ඔබ අනන්තවත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉගෙනුම් සම්පත් බෙදා ගැනීමේ හැකියාව තියෙනවා. කොහොමද අපි ඉගෙනුම් සම්පත් බෙදා ගන්නවා කියලා කියන්නේ අතත්්‍ය සංනිවේදනයේ ප්‍රයෝජනයට අරගෙන. දැන් සටහන්, වීඩියෝ සහ අනිකුත් අධ්‍යාපන ද්‍රව්‍ය අන්තර්ජාලය හරහා සිසුන්ට ලබා දීම මේ සිද්ධ කරන්න පුළුවන්. දැන් අපි මේ කරන්නේ එවැනි ක්‍රියාකාරකමක්. ඊට පස්සේ ඊමේල්, WhatsApp වගේ ඒවා හරහා පුතේ ගුරු සිසු සම්බන්ධතාවය තවදුරටත් අර සංනිවේදනය පහසු කරනවා. තව මොනවද මේ හරහා තියෙන සංනිවේදනයේ තියෙන අධ්‍යාපනයේ මේ අතත්්‍ය සංනිවේදනයෙන් තව තියෙන ප්‍රයෝජන මොනවද? මාර්ගගතව ඇගයීම් සිදු කරන්න පුළුවන්. කොහොමද මාර්ගගතව ඇගයීම් සිදු කරන්නේ? මාර්ගගතව කියන ඔන්ලයින් ක්‍රමයට ඇගයීම් සිදු කරන්නේ කොහොමද? විභාග ප්‍රශ්නාවලි, ඊට පස්සේ ඇගයීම් පැවරුම් අන්තර්ජාලය හරහා සිදු කරලා ප්‍රතිඵල ඉක්මනට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් දැන් අතත්්‍ය සංනිවේදනයේ ප්‍රයෝජන දෙකක් අපි විස්තර කරා. පළවෙනි එක තමයි ව්‍යාපාරික කටයුතු කාර්යක්ෂමව සිද්ධ කරන්න අතත්්‍ය සංනිවේදනය ප්‍රයෝජනවත් වෙනවා. දෙවැනියට මම කිව්වා අධ්‍යාපන කාර්ය සඳහා අතත්්‍ය සංනිවේදනය ඔබට ප්‍රයෝජනවත් වෙනවා කියලා. කොහොමද අධ්‍යාපන කාර්ය සඳහා ප්‍රයෝජනවත් වෙනවා කියන කරුණු හතරකින් මම තහවුරු කරා ඔබට. පළවෙනි එක තමයි ඔය Zoom, Google Meet වගේ ඔන්ලයින් පන්ති. ඊට පස්සේ මම කිව්වා ඉගෙනුම් සම්පත් බෙදා ගන්න. සටහන්, වීඩියෝ ඒ වගේ දේවල් බෙදා හදා ගැනීමේ හැකියාව අතත්්‍ය සංනිවේදනය හරහා තියෙනවා. ඊට පස්සේ තෙවනුව මම ඔබට කිව්වා ගුරු සිසු සංනිවේදනය ඔය WhatsApp, email වගේ දේවල් හරහා ගුරු සිසු සංනිවේදනය පහසු කරනවා කියලා කිව්වා. අවසානයේට මම ඔබට කිව්වා ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඇගයීම් සිදු කිරීමේ හැකියාව තියෙනවා කියලා. එතකොට ඒ වගේම තවත් තියෙනවා පුතේ මේ අධ්‍යාපන කාර්ය සඳහා අතත්්‍ය සංනිවේදනය ප්‍රයෝජනවත් වෙන ආකාරය ගත්තොත් එහෙම දැන් සිසුන්ට කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා තනියම ස්ටඩි කරනවට වඩා කණ්ඩායම ඉගෙනුම ප්‍රවර්ධනය කරන්න මේ අතත්්‍ය සංනිවේදනය ඔබට උදව් වෙනවා. තව ඊට පස්සේ ගෝලීය දැනුමට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. විශේෂඥයින්ගේ යම් කරුණක් පිළිබඳව යම් ශාස්ත්‍රයක් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරපු විශේෂඥයින්ගේ දැනුම අන්තර්ජාලය හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සියලු ක්‍රමවේදයන් යටතේ ඔබට කාලයට යන වියදම ඉතිරි වෙනවා. දැන් ගමන් බිමන් වල වගේ අනවශ්‍ය වියදම් ඇති වෙන්නේ නැහැ. මේ හරහා ඔබ අතත්්‍ය සංනිවේදනයේ හරහා ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ දන්නවා ඔබට ගමන් බිමන් සඳහා සහ කාලය සඳහා යන වියදම කොයිතරම්නම් ඉතුරු වෙනවද කියලා. අතත්්‍ය සංනිවේදනයේ ප්‍රයෝජන දෙකක් මම දැන් ඔබත් එක්ක සාකච්ඡා කළා. මීට අමතරව තව මොනවද අතත්්‍ය සංනිවේදනයෙන් අපිට ගන්න තියෙන ප්‍රයෝජන? තව එකක් තමයි දරුවනේ නිර්මාණාත්මක කාර්ය සඳහා චින්තනය පුබුදුවාලීමේ හැකියාව අතත්්‍ය සංනිවේදනයේ හරහා තියෙනවා. දැන් අපි මේ කරුණ උදාහරණ ඔස්සේ තහවුරු කරගන්න බලමු. කොහොමද නිර්මාණාත්මක කාර්ය සඳහා චින්තනය පුබුදුවාලීම අතත්්‍ය සංනිවේදනයෙන් සිද්ධ වෙන්නේ? එකක් තමයි දැන් ඔය විවිධ පුද්ගලයොත් එක්ක අදහස් බෙදාගෙන නව නිර්මාණාත්මක අදහස් සාකච්ඡා කරන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අදහස් සෝමාරුව පහසු කරන නිසා නිර්මාණාත්මක කාර්ය සඳහා චින්තනය ඇති කර ගැනීමේ පහසුව තියෙනවා. තව මොකද්ද? තව තියෙනවා දරුවනේ දුරස්තව සිටින කණ්ඩායම්වල සමාජිකයොත් එක්ක එකට එකතු වෙලා දැන් වෙන රටක සිටින ඔබේ යාළුවෙක් එක්ක වුණත් එකට එකතු වෙලා ඔබට නිර්මාණ කටයුතු සිදු කරන්න පුළුවන්. තව මොනවද? ඊට පස්සේ ඔය ග්‍රැෆික් නිර්මාණ, වීඩියෝ සංස්කරණ, එඩිටින්, ඊට පස්සේ සජීවී ඉදිරිපත් කිරීම වගේ
කාර්යයන් සඳහා ඩිජිටල් මෙවලම් භාවිතයෙන් පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. දැන් ඉස්සර වීඩියෝ එකක් හදනකොට දැන් මේ හැදනවට වඩා දැන් මේ ග්‍රැෆික් ඩිසයිනින් අනම්මන ඊට පස්සේ වීඩියෝ එඩිටින් අනම්මන මේ සියලුම කාර්යයන් අතත්‍ය සංනිවේදනයේ හරහා අපට ලැබිච්ච දේවල්. එතකොට මේ හැම දෙයකින්ම වෙන්නේ පුතේ නිර්මාණාත්මක කාර්ය සාර්ථක වෙන එක. තව මොනවද නිර්මාණාත්මක කාර්ය සඳහා අතත්‍ය සංනිවේදනයෙන් තියෙන ප්‍රයෝජන? දැන් ලෝකයේ ජනප්‍රිය පුද්ගලයෝ කරපු ජනප්‍රිය නිර්මාණ අංග ඕන කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලය හරහා අධ්‍යයනය කරලා ඒ අයගේ අදහස් ඔබේ අදහස් වලට ගලප ගැනීමේ හැකියාව තියෙනවා. තව Facebook වගේ ඒවා හරහා ඔබ පළ කරන නිර්මාණ වලට කවියක් වෙන්න පුළුවන්, විසදසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොනවා හරි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මේවට ශනිකව ප්‍රතිචාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒකත් අපිට මේ නිර්මාණ කාර්යය සඳහා අතත්‍ය සංනිවේදනයෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ඇටියට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් ගත්තොත් පුතේ දැන් ඔය ඩිජිටල් මාධ්‍ය වේදිකාව ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණවලට පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. දැන් අපි දන්නවා අද වගේ කාලෙක නව මාධ්‍ය සමාජ මාධ්‍ය භාවිතා කරන පරිශීලකයෝ ප්‍රමාණය වැඩි. එතකොට ඒ වගේ පරිශීලකයෝ විශාල ප්‍රමාණයකට ඔබේ නිර්මාණය ගෙන යාමේ හැකියාව තියෙනවා. සමාජ මාධ්‍යයට ඔබ පළ කරන නිර්මාණයක් යොමු කරොත්. දැන් මම ඔබත් එක්ක අතත්‍ය සංනිවේදනයේ ප්‍රයෝජන 3ක් කතා කරා. එකක් මම කිව්වා පළවෙනියටම මම ඔබට කිව්වා ව්‍යාපාරික කටයුත්තක් කාර්යක්ෂමව සිද්ධ කරන්න කොයි විදිහටද ඔබට අතත්‍ය සංනිවේදනයේ ප්‍රයෝජනවත් වෙන්නේ කියන එක විස්තර කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයත් එක්ක සාකච්ඡා කරා අධ්‍යාපන කාර්ය සඳහා කොහොමද අතත්‍ය සංනිවේදනය ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණාව කරුණු කිහිපයක් ඔස්සේ ඔබට සාධනය කරලා තහවුරු කරලා පෙන්වුවා. ඊට පස්සේ මම ඔබත් එක්ක කතා කරා දරුවනේ නිර්මාණාත්මක කාර්ය සඳහා චින්තනය පුබුදුවාලීමේ කාර්යයට අතත්‍ය සංනිවේදනය කොහොමද උදව් වෙන්නේ කියන කාරණාව මම ඔබත් එක්ක කතා කළා. ඊට පස්සේ අපිට තව ගත්තොත් අතත්‍ය සංනිවේදනයේ ප්‍රයෝජන පුතේ ප්‍රචාරණ කටයුතු සඳහා අතත්‍ය සංනිවේදනයෙන් කොයිතරම්නම් ප්‍රයෝජන තියෙනවද? ඒ ගැනත් ඔබට විස්තර කරන්න පුළුවන් දීර්ඝ වශයෙන්. ඊට අමතරව විවිධ ආකාර සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා අතත්‍ය සංනිවේදනය කොයි විදිහට මිනිස්සුන්ට උදව් වෙනවද කියන කාරණාව යටතේ කතා කරන්න පුළුවන්. එතකොට මම අද වීඩියෝ එකකින් ඔයාලට කියලා දුන්නේ තුන්වෙනි පාඩම සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ උසස් පෙළ විෂය මාලාවේ තුන්වෙනි පාඩමේ තියෙන අතත්‍ය සංනිවේදනය කියන විෂය කොටස ගැන. නැවත වරක් මම ඔබට කිව්වොත් මොකද්ද දරුවනේ අතත්‍ය සංනිවේදනය කියලා කියන්නේ? එතකොට පරිගණකයේ මැදිහත් සංනිවේදනය අන්තර්ජාලය තමයි පරිගණකයේ මැදිහත් අතත්‍ය සංනිවේදනයේ ප්‍රධානම සංරචකය කියලා මම ඔබට මුලින්ම කිව්වා. ඊට පස්සේ මම ඔබත් එක්ක කතා කරා පුතේ අතත්‍ය සංනිවේදනයේ තියෙන විශේෂතා මොනවද කියලා. දැන් චුට්ටක් නැවත මතක් කරලා බලන්න අතත්‍ය සංනිවේදනයේ විශේෂතා ගැන මම ඔබත් සමග සාකච්ඡා කළේ මොනවද කියලා. අවසානයේට මම ඔබත් එක්ක කතා කරේ පුතේ අතත්‍ය සංනිවේදනයෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියන එක ගැන. දැන් මේ ගැන ප්‍රශ්න අපි බැලුවොත් එහෙම ඔබට දෙන්න පුළුවන් අතත්‍ය සංනිවේදනයේ ප්‍රධාන සංරචකයේ අන්තර්ජාලය. අතත්‍ය සංනිවේදනයේ සුවිශේෂතා විස්තර කරන්න. ඊට පස්සේ ඔබට තවත් ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන් අතත්‍ය සංනිවේදනයේ ප්‍රයෝජන මොනවද? ඊළඟට ඔබ අත්විදි අතත්‍ය සංනිවේදන අවස්ථා ඇසුරෙන් අතත්‍ය සංනිවේදනයේ ලක්ෂණ විස්තර කරන්න. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන් අතත්‍ය සංනිවේදනයේ ස්වභාවය සහ ක්‍රියාවලිය විස්තර කරන්න. මම හිතන්නේ අද මම වීඩියෝ එකෙන් ඔබට අතත්‍ය සංනිවේදනය පිළිබඳව 12 වෙනි විෂය මාලාව යටතේ කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් කතා කළා. කවුරු හරි අතත්‍ය සංනිවේදනය ගැන විස්තර හොයන දරුවෙක් ඉන්නවා නම් මම හිතන්නේ මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ස්තුතියි.